පොඩ්ඩක් මේ අසමානතා පාඩම ගැන කතා කරමු. මොකද 9 වසරේ තුන්වෙනි වාරේ පළවෙනි පාඩම හැටියට තියෙන අසමානතානේ. හැබැයි මේවා කලින් ඉගෙනගෙන තියෙනවා 8 වසරේ 7 වසරේ ඉඳන් මේ අසමානතා කියන දේ ඉගෙන ගන්න. දැන් මේකේ බලන්න මේක දිහා හොඳට බැලුවොත් මේකේ පළවෙනි එකේ තියෙනවා අසමානතාවයක් වාට මෙතන පළවෙනිට පේන තියෙනවා. මේකේ කියලා තියෙන්නේ මොකද්ද පුතේ? x වල අගය ගැන තමයි කතා කරොත් x වල අගය 5ට වඩා මොකද වෙලා තියෙන්නේ? විශාලයි. මොකද වෙලා තියෙන්නේ 5ට වඩා විශාලයි. හැබැයි 5 ගන්න බෑ. අපිට එතනින් එහා ඒවා තමයි එතන ගන්න පුළුවන්. 6 7 ඒ වගේ දේවල් ඒ වගේ අගයන් තමයි ගන්න පුළුවන්. හැබැයි 5ට වඩා විශාලයි. දැන් මේක කියන්නේ එහෙමනම් මේකෙදි කියන්නේ එහෙනම් මොකද වෙන්න ඕන? මේ පැත්තට කට වැහිලානේ. මේක x පැත්තට කට ඇරිලා තිබුණා. නමුත් මේක x පැත්තට කට වැහිලා. එහෙනම් 5ට වඩා කුඩායි. 5ට වඩා කුඩායි. ඒ කියන්නේ මොකද්ද? 4 3 2 1 ඒ වගේ ඉලක්ක අගයක් තමයි මේ x වලට ගන්න පුළුවන් කියලා කියන්නේ. මේ විදිහට තිබුණොත් එහෙම මේ විදිහට යටින් ඉරක් තියෙනවා නම් මේක කියන්නේ විශාලයි හෝ සමානයි. x අගය 5ට වඩා විශාල වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් 5 ගන්නත් පුළුවන්. ඒ කියන්නේ 5 ගන්නත් පුළුවන් කියන්නේ 5 6 7 8 ඒ වගේ ඉදිරියට යන ඉලක්කන්ට ගන්න පුළුවන්. 5ත් ඇතුළු. right. මේකෙන් කියන්නේ එහෙනම් මේක x පැත්තට කට වැහිලානේ. එහෙනම් x අගය 5ට වඩා මොකද වෙලා තියෙන්නේ? කුඩායි කියලා. මොකද වෙලා තියෙන්නේ? කුඩායි කියලා. ඒ කියන්නේ 5ට වඩා කුඩායි හෝ සමානයි කියලා කියන්නේ. එහෙනම් 5ක් ගන්න පුළුවන්. 5 4 3 2 1 බිංදුව ඍණ ඒ ඍණ 1 ඍණ 2 ඒ වගේ සංඛ්‍යාවන් තමයි මේකෙදි මේ ගන්න පුළුවන් කියලා කියන්නේ.